සුබ දවසක් හැමෝටම. කොහොමද ඔයාලට? ඉතින් අද අරන් එන්නේ අපේ පොසොන් එකට ඇවිදපු චූටි වීඩියෝ එකක්. අපි දන්සලක් දුන්නා, දන්සල් කන්න ගියා. ඒ වීඩියෝ එක. අනිත් එක පොසොන් දවසේ රෑ අපි තොරණක් බලන්න ගියා. ඒ හැමදේම මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් බලන්න එකතු වෙන්න. මේ තියෙන්නේ අපේ ගමේ පන්සල. ඇත්තටම අපේ ගම ගොඩාක් ලොකු හින්දා පන්සල් දෙකක් තියෙනවා. ඒ දැක්කේ එක පන්සලක්. ඉතින් මේ ගම වටේ තමයි මම මේ දෙන්නවත් අරගෙන යන්නේ. ඒ දෙන්න කිව්වා දන්සල් කන්න ඕනි කියලා. ඊට පස්සේ ඉතින් මං එක් කරගෙන ගියාට මොකද එක දන්සලකවත් මෙයාලා බැස්සේ නෑ. පොලිම දිග වැඩි හින්දා. අපේ ගමේ දන්සල් 3ක්ම තිබ්බා. අයිස්ක්‍රීම් දන්සලක් තිබුණා, සුප් දන්සලක් තිබුණා, බත් දන්සලක් තිබුණා. ඉතින් අයිස්ක්‍රීම් නම් කෑවා. බත් දන්සල නම් අපි එකතු වෙලා දුන්න දන්සලක්. ඒක අයියාගේ යාළුවෝ එකතු වෙලා දීපු දන්සලක්. ඉතින් ඒකට තමයි අපි මේ යන්නේ. ඒකට ගිහින් කාලා ඊට පස්සේ දන්සලට බෙදන්නත් එකතු වුණා. ඉතින් බලන්නකෝ. ඔන්න ඔය විදිහට දන්සල හරිම හොඳ විදිහට ඉවරුණායි කියන්නේ 3500ක් වගේ දන්සලෙන් කෑවා කාලා තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් අපි එකතු වෙලා කරලා තුගාලා භාජන හොදලා ඒ හැමදේමත් ඉවර කරලා තමයි අපි ගෙදර ගියේ. ඉතින් දන්සල අවසානයේට දන්සල මේ ඕගනයිස් කරපු අයට උයපු අයටවත් කන්න ඉතුරුනේ නෑ. ඊට පස්සේ ගෙදර තිබ්බ පත් ගෙනල්ලා දුන්නා යාලට ඉතිරි වෙලා තිබ්බ මාළු පිණිත් එක කන්න කියලා. ඉතින් ඔච්චරකට හොඳ දන්සලක් තමයි අපි දුන්නේ. හැබැයි සෝයා මීට් එක නම් මේ තියෙන සෝයා මීට් එක නම් ඉතුරු වුණා ගමකට. ඉතින් ඇත්තටම සතුටුයි. ඉතින් දන්සලක් දුන්නා. ඒක අතිසාර්ථකයි. ඉතින් ඒගොල්ලෝ කතා වුණා ඊළඟ සැරේ ඊටත් වඩා හොඳ විදියට දන්සල දෙනවා කියලා.
ඉතින් ඔන්න අපි ගෙදර ආවා. ඉතින් වෙනවනේ අර දෙන්නගේ සතුට. ඊළඟට යන්න තියෙනවා හවසට මැදිරිගිරියේ. ඔන්න අපි මැදිරිගිරියේ ජාතික පාසලෙන් තියෙනවා පොසොන් බැතිගී සරණයක්. ඒක අවුරුද්දක් පාසා තියෙන දෙයක්. ඉතින් ඒක බලන්න අපි ගියා. අනේ යනකොට ඉවර වෙලා. ඉතින් ඒ වුණාට අපිට දුකයි තමයි. ඒ වුණාට අපි එතන බෝධිය ළඟ වාඩි වෙලා පැයක් විතර ඉඳලා පැන්මත් කරලා පහන් පත්තු කරලා ඒ දේවල් කරගෙන අපි ආවා. ඉතින් මෙතන මාරම ලස්සන තැනක්. මං හිතාගත්තා ආයි ඉක්මනින්ම දවසක මෙතෙන්ට එනවා කියලා. හරියම නිස්කලංක තැනක් මෙතන. ඔන්න ඔය විදිහට අපි සරුවත් වීදුරුකුත් බීලා ගෙදර ගියා. මේ දෙවෙනි දවස පහුවදා දවස හිඟුරක්ගොඩ තොරණක් තිබුණා. අපි ඒක බලන්න තමයි මේ යන්නේ. ඒ යනකොට මග තිබුණා හිතාගන්න බැරි විදිහේ දන්සලක්. ඉතින් අපේ එතනන් නවත්තලා ඇත්තේ වෙන්න අයිස්ක්‍රීම් කාලා තමයි තොරණ බලන්න ගියේ. තව එකක් ගන්නද කියලා. තාත්ත නෝන්ට එකක් අර මාගේ ඕමරි කෑවනේ ගොඩක්. ඒක තමයි දැන් නෑ. ඔව්. आइसक्रीम क्या किया क्या आगे क्या तो नहीं saya kan memang dah kau dah kau आइसक्रीम में इधर वो अतुल कौन ने अतुल ने लगे ओ यार मैं तो हमारी बात है मैं හැබැයි යා ගොඩක් මේ කවුද මං ගානවගේ අර පොඩි මේ අක්ක කෙනෙක් හිටේ කාර් ගියා මේ පොඩිනේ තව චුට්ටක් දාලා දෙනවා මත් දාලා දුන්නා හදට හරි පොඩි අයිස්ක්‍රීම් පහක් එයාලා හොඳට දෙන අයිස්ක්‍රීම් ඉත පිරෙන්නයි බඩ පිරෙන්න කපිරෙන්න ඉත පිරෙන්නයි බඩ පිරෙන්නයි කට පිරෙන්න lagi orang barat kayak gimana ini kan ada tadi berarti itu tanda namanya senaya itu kan ini rasa pene aku nama video berarti itu sasa sasa me baca katanya
දැන් පටන් අරන් තියෙන බර කියන්නේ. මොකක්ද පටන් ගන්න තියෙන්නේ? ඔයෝ මේ පැත්තෙන් නෙමෙයිද යන්නේ? අනේ. පෙරහැර කොහෙද යන්නේ? පෙරහැර මේ නෙමෙයි. වාහන හරියට නම් දාන්න නැත්නම් නේද? මෙහෙන් නා මොකද ඉතින්? හිගුරක් ගොඩට. ආබන්තේ. ආච්චි tu ආධාර මිනිස්සු තමයි රුපියල් 500ක පරිත්‍යාගයක් කරනවා අපේ බණ්ඩාර 316 නම් ඔබ දන්නවා හඳුනනවා ඇති සමන්ත 316 ඉතින් අදට ගිහින් එන්න. සුබ දවසක් ඔයාලට.